අද හැමදාම පිරිත් යනවා. ගොඩක් ගුවන් විදුලි වල පිරිත් යනවන්නේ. උදේ හවස පිරිත් යනවා. රාත්‍රී තිස්සේ පිරිත් යනවා. හොඳ බලවත් පිරිත් දේශනා ගුවන් විදුලි වල ඇහෙනවා. සමහර ගෙවල් වල පුරුදු වෙලා තියෙනවා රාත්‍ර පිරිත් දාලා තියෙනවා. හැබැයි සමහර අය බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්ම ගෙවල් වල මේ කටයුත්ත කරන. සමහර අය අර කියපු විදිහට පැන් එකක් පෙරලා තියලා ඒවා බොහොම ගෞරවයෙන් කරන්න ඕනේ. ඒකනේ අර පෙරහංකඩයක් කියලා එකක් තියෙන්නේ අටපිරිකර. ඒ නිසා මේ පැන් එක හොඳට පෙරලා ඒ පිරිත් කරන තැන හරි තියලා සමහරු එක්ක ඒක බොනවා. පැන් ටික එක්ක ගේ වටේට හිනවා පිරිත් පැන් ටික පොඩ්ඩක් මුණකට හොද ගන්නවා. ඒක ලොකු ආශිර්වාදයක් ආරක්ෂාවක් පිරිතේ. පිරිත් පැන් වලත් ලොකු ආශිර්වාදයක් තියෙනවා. හැබැයි ඔය රේඩියෝ එකේ පිරිත් දාන එකත් හොඳයි. පිරිත් අහන එකත් හොඳයි. ඔය කරන සියල්ලම හොඳයි. ඊට වඩා ගොඩාක්ම හොඳ දේ තමයි ඔබට පුළුවන් නම් හැමදාම තුන් සූත්‍රය කියන්න. ඔබේ කට ඇරලා රේඩියෝ එක නෙමෙයි රේඩියෝ එක කියයි. ඔබ කට ඇරලා කියන්න. පිරිත් පොත දිග ඇරගෙන හරි ඔබ පුරුදු වෙන්න. එතකොට ඔබ ගෙදර පැන් වීදුරුවක් හොඳට 7 සැරයක් විතර හරි වතුරෙන් පෙරලා බුදුන් වඳින තැන හොඳට පැන් එක තියන්න. බුදුන් වඳින තැන පැන් වීදුරුව තියලා හැමදාම ගෙදරට සුවඳුන් ටිකක් අල්ලලා ඔබ වාඩි වෙලා දෙවියන්ට ආරාධනා කරලා පිරිත් පොත තියාගෙන ඔබ පිරිත් කරන්න. වචන වැරදින්න පුළුවන්. හරියට උච්චාරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබ සද්ධාවෙන් ගෞරවයෙන් සීලයක පිළිපදලා ඔබ ඒක කරන්න. ඔබ හොඳට සීල් සමාදන් වෙලා ඔබ ඔය විදිහට ඔබ පිරිත් කරන්න. දවස් 7ක් විතර හොඳට ඒක පිරිත් කරන්න. ඔබම කරන්න. එහෙම පිරිත් කරලා ඔය පිරිත් පැන් ටික ගේ වටේට හින්න. පොඩ්ඩක් ඔය අසනීප තියෙනවා නම් ඒ අයට උගුරක් බොන්න දෙන්න. ආයෙ හතර වටේ ඉදවන්න ඕනේ නැහැ. පුදුම ආරක්ෂා ගොඩාක් ඔය අමනුෂ්‍ය කරදර තියෙන ගෙවල් තියෙනවනේ. ඔය වගේ තමන්ම පිරිත් ටිකක් කියලා ගෙදර පිරිත් පැන් ඉහිනකොට තමන් කට ඇරලා කෑ ගහලා ගෙදර පිරිත් කියනකොට ඒකේ පින තමන්ට. රේඩියෝ එකේ පිරිත් ඒ කියන වෙලාවේ විශාල ආරක්ෂාවක් තියෙනවා. ඔබ බොහෝ වෙලාවට ওই රේඩියෝ වල පිරිත් දාලා ගෙවල් වල එක්ක නිදී ගෙදර නිින්ද යනවා. එක්ක තමන් ගෙවල් වල වැඩ කර කර ඉන්න. අරක එහෙම නෙවෙයි. පැය භාගයක් හරි තමන්ම වාඩි වෙලා තමන් පිරිත් පොත තියාගෙන අනිත් වැඩ නවත්තලා ඒ වෙනුවෙන්ම තමන් කරන කැපකිරීමක් ඒක. ඒ නිසා දවසේ පැය භාගයක් හරි පිරිත් ටිකක් ගෙද ඉස්සර බලන්න පරණ අම්මලා තාත්තලාට තුන් සූත්‍රේ කටපාඩම්නේ නේ. ගම් වල බලන්නකො තුන් සූත්‍රේ කටපාඩම් ආයි නැද්ද කියලා. ඉස්සර පිරිත් කිව්ව කරදරයක් වුණත් පිරිත් කියන්නේ. බයක් ආවත් දජග්ග සූත්‍රය මතක් වෙන බුදු ගුණ ටික. ඒක මතක නැද්ද? වෙන මොනවා නැතත් ඕක නම් මතක් වෙනව නේද? බයක් වෙනකොටම ඉදිවිසෝ භගවාරා භගවා කිය හරි පටල හරි දුවන්නේ නැද්ද? ඈ මුළු ගාතාවම නැති වුණත් ඉදිවිසෝ ගාතාව මතක් වෙනව නේද? අන්න දජග්ග සූත්‍රයේ තියෙන එක මතක් වෙනවනේ එතකොට නම්. ඒ පුරුද්ද තියෙනවා. ඉතින් අනිත් ඒවත් පුරුදු කරගන්න. උදේට ඔය මොර පිරිත පුරුදු කරන්න. හවසට කියන්න. ඒක Taman සීලයක පිටලා කරා තුන් සූත්‍රය කියන්න පුරුදු වෙන්න නිදා ගන්න කලින් හරි. බුදුන් ඇඳලා ගෙදර බුදුන් අඳින්න පුරුදු වෙන්න. ඉස්සර ගෙවල් වල බුදුන් ඇඳන්නේ. ඒ නිසා මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා. එතකොට කොච්චර පිනක්ද මල් ටිකක් කඩනකොට. අපේ චේතනාවේ තමයි පින තියෙන්නේ.